අධිවාසන ශාන්තිය පෙරදැරිව ඇතිවන කීකරුකමත් කාලානුරූප සමතුලිත භික්ඛු ශ්‍රේෂ්ඨාර්ථයේ විශ්මයාර්ථයත් ක්ලේශ සමනයෙන් අභිවෘද්ධිය දැනීම පරම මංගල්‍ය බව බුදු පියාණෝ අනුදැන වදාළ සව අර්ථයයි. උත්තම ධාතු වන්දනාවත් නායක සමිඳුන්ට පිදෙන අභිමංගල උත්තමාචාර්යයත් අපේ නවතම සංවිධාන ශක්තියයි. ආදී මධ්‍ය පරියෝසාන කල්යාණතාව ප්‍රකටව පෙනෙන සම්බුද්ධ දේශනාවේ ශ්‍රේෂ්ඨාර්ථය විමසා ආශිර්වාද සපයන සංගරුවන මූලිකව උත්තම ධාතු වන්දනාවත් අපේ නායක සමිඳුන්ට රටට ජාතියට ඔබට පූර්ණ සෙත් ප්‍රාර්ථනයත් ධර්ම න්‍යායට අනුකූලව ශාසන පිළිවෙලට මනාව කටයුතු කරන ගලිගමුවේ ඥානදීප නායක සමිඳුන්ගේ ජන්මදිනය වෙනුවෙන් රටේ බොදු අනුගාමික සැදැහැවතුන් විසින් උන්වහන්සේට අභිමංගල උත්තමාචාර පුද කිරීමත් අප වැඩසටහනේ මූලික හේතුපාට දෙකයි. අස්කිරි විහාර පාර්ශවයේ බක්කුල මහසෑ මහවිහාරයේ විහාරාධිපති සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අප ගුරු දේවෝත්තම පරම පූජනීය ගලිගමුවේ ඥානදීප නායක සාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මඟ පෙන්වීමෙන් භික්ෂු සංඝයා පිරිවරා පෙබරවාරි මාස 20, 21, 22 යන දින 3ක් සවස 3 සිට උත්තම ධාතු වන්දනාවට පූජා තබයි. පෙබරවාරි 21, 22 දෙදින නායක සමිඳුන්ගේ උපන් දිනය නිමිතිව සවස 5ට උන්වහන්සේට අභිමංගල උත්තමාචාර පුද කරනු ලබයි. පූර්ණ වැඩසටහන් විස්තරය මෙසේ. පෙබරවාරි 20 වනදා සවස 3ට උත්තම ධාතු වන්දනාව. සවස 4:30ට විචිත්‍ර ධර්ම කතික කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන සද්ධර්ම දේශනාව. සවස 6ට හසලක සුමිත්ත ස්වාමින් වහන්සේ විසින් මෙහෙවන ලබන ඖෂධ පූජාව. පෙබරවාරි 21 වනදා සවස 3ට උත්තම ධාතු වන්දනාව. ඖෂධ පූජාව සවස 4ට මෙහෙයවීම මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ. සවස 5ට ගලිගමුවේ නායක ස්වාමින් වහන්සේට අභිමංගල උත්තමාචාර පුද කිරීම. සවස 6ට බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලබන සද්ධර්ම දේශනය. පෙබරවාරි 22 වනදා සවස 3ට උත්තම ධාතු වන්දනාව. සවස 4ට නවගත්තේගම සිරි සුගත ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ඖෂධ පූජාව. සවස 5ට ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් පුද කරනු ලබන අභිමංගල උත්තමාචාරය. සවස 6ට බක්කුල මහසෑයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික අපි කාගේ කල්යාණ මිත්‍ර ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන සද්ධර්ම දේශනාව. මංගල අර්ථ සාරංශයෙන් බක්කුල මහසෑ පුණ්‍ය භූමියේදී සිදු කරන තුන්දොහේ පින්කමට ඔබත් නොවරදීම එන්න.
සියලෝ සතුන් හැම දුකින් මුදන්න මෙත් මග පෑදූ අමාමෑණි ගෞතම හිමි වඳිනෙමි සාදු. උත්තම ධාතු වන්දනාව සහ නායක සමිඳුන්ට පිදෙන අභිමංගල උත්තමාචාරය. පිරිසිදු සිතින් මලක් තියන්න.